වෙන නිදි මරාගෙන මහන්සි වෙච්ච අපේ කවුද? Hello guys, welcome back to our YouTube channel. අද අපි කාලයකට පස්සේ අපේ annual trip එක යන්න plan කරලා ඉන්නේ. දැන් සෙඩ් එකේ ඉන්නේ. අපේ කට්ටිය ඉන්න අය අපත්තේ තෙල් පොඩ්ඩක් ගාගෙනම අපි යතෙන්ද කියලා සෙට් එක උනේ දෙනවා. අපි දැන් මේ යන්න සූදානම් වෙනවා. ඔයා කියන්නකෝ එහෙනම්. පිස්සුදෝයි මට. guys අපි යන්න සෙට් වෙන ගමන් ඉන්නේ කට්ටිය වැඩ. මේක කට්ටිය එක එක පැතිවල. කට්ටිය මේක තුලා පොඩි ගානවා. වසන්ත වැඩ වගේ. ආයි මේ චමෝන් ඉන්නවා යා බෝල් එක. Hello guys අපි දැන් පිටත් වෙන්න හදන්නේ. යන්නේ. පොඩි කොල්ලෙක් ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි අපි අපේ ටුවර් එක යන්න පටන් ගත්තේ. මේ වීඩියෝ එකේ නම් ගොඩක් තැන් වල ඩබ් කරන්න තමයි උනේ. මොකද හැම වීඩියෝ එකම කතා කරන්න එච්චර ලොකු තේරුමක් නැහැ. මොකද ව්ලොග් කරන්න මං අඩිය දන්නේ නැහැ. ඉතින් ගොඩක් තැන් වල ඩබ් කරලා තමයි යත්තේ. මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් subscribe පාරක් දාගෙන යන්න. පාරවල් නම් පලනවා කියන්න ඉතින් ආයේ කියන්න දෙයක් නැහැ. අපි වාහනේ ඇතුලේ ඇද්දිත් අපිට ඇහෙන්නේ මේ බයික් වල සද්ද විතරයි. ඔය ඉස්සරහම වෙන්නේ අපේ ටුවර් එකේ රතගාය හොඳටම තිබ්බ ටයිල් එක. මං හිතන්නේ ටුවර් එකේ පදින්න පුළුවන් උපරිම සැපට පැත්තේ මේක විතරයි මං හිතන්නේ. තමයි
ඉතින් ගයිස් ගොඩක් තැන්වල හුළං සද්ද විතරයි ඇහෙන්නේ. ඒකින්ද අපි පොඩි මියුසික් එකක් දාමු. ඔය පේනවනේ ES අපේ අයියලා ෆොටෝ වලට පෝස්ට් කරනවා. ඊට පස්සේ අපි හොටෙල් එකට ආවා ගයිස්. ES හොඳම සීන් එක කියන්නේ අපේ ගෙට්ටු ජොකෙක් අමතක වෙලා. මගේ ජොකෙක් ඇදලා ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට හවස් වෙනකන් ඉඳලා ඊළඟට අපි කෙලින්ම ගියේ කතරගම දේවාලෙට. දේවාලෙ ගියාමත් ඉතින් ආයේ පිස්සු තමයි නැටුවේ කට්ටිය. බලන්නකො ඉතින් මොකද වෙන්නේ කියලා. මන්නම් හිතන්නේ කෙල්ලෝ හැම ට්‍රිප් ගියාම මෙච්චර ආතල් ගන්නවද කියලා. කොහොමරි ඉතින් කොල්ලෝ සෙට් වුණා කියන්නේ ආයි ඉතින් ආතල් විතරමයි. ඔයාලා හැමෝම අඳුරන අයියලා එහෙම ඉන්නවා මේ. බලන්නකො ඉතින් අඳුරනවද කියලා. ඊළඟට කට්ටිය ඉතින් කෙලිම බාර් පොලිමේ. A few moments later.
මේ තියන්නේ අපේ රූම් එකේ ගත්ත ආතල්. තව එක රූම් එකක් තිබ්බා. ඒකේ වීඩියෝ ටික ඉස්සරහට දාන්නම්. ඒ වීඩියෝ කරන්න එපා. අපි මේ කලින් වල කපු අතපයන් අල්ලගමු. අනේ මේ මුත්ත වීඩියෝ කරන්නේ. අනේ බය නැගිටින්න. මේ පීක ඉන්න උතර ඉඳ ගන්න බෑ වා. Oh my god! Wow! අනේ බය නැගිටින්න අතර ඇද තියෙනවා. අනේ බාලි වීඩියෝ කරන්න එපා. බල ඊට පස්සේ මොකද මටේ වරින්දාවක් ගන්න කොන්ක්‍රීට් පොල්ලක බත් කරනවා. ඕකට ඇරලා ඇති වෙලා තියෙනවා. ආයි ඇති වෙන්න අර ගිහින් මේ බලහන් කොන්ක්‍රීට් පොල්ලක් කරනවද පිට දික් කරනවා නේද අයියේ නාට අපරාට අපි වලට බාර කරන වැඩේ ඈ වා ඉන්නවා අරගෙන ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ අපුලන්න හැටවෙදේ පිට තියා අම්මා ගානා මුකේ ෂාට් කම් ඔන් ඊළඟට ගායිස් අපි හැමදාම අපේ ටුවර් එක වෙනුවෙන් කපන කේක් එක කැපුවා. කේක් එක ගේන්න හේතුව මේ ඔල්ලන්ට දවස් 3ක ආතල් එකක් දෙන්න අපි වෙනුවෙන් නිදි මරාගෙන මහන්සි වෙච්ච අපේ කවුද? One eternity later. ඔන්න ඔය විදිහට තමයි ගයිස් අපේ දෙවනි දවසේ පටන් ගත්තේ. එදා අපි යන්න ප්ලෑන් කරලා තිබේ වීරවිල ඩෑම් එකට. ඕනම දෙයක් ඕනට වැඩි ඕනේ නැහැ කියනවනේ. එතන කූලන් කේස් එකක්.
ඊළඟට තමයි ඩෑම් එකේ හොඳම සෙල්ලම් ටික දැම්මේ. අපි දැන් කන්න යන්නේ එන බීජනේ. මොනා කරත් ගයිස් කැමරට මුල් තැන දෙන්න එපේ. කොච්චර කෑවත් ඉතින් එපා වෙන්නේ නැහැ. කොල්ලෝනේ නේද? කන්න කියලා ආවට හැමෝම කරේ බීපු එක. පොඩි පොඩි ආතල් ටිකක් තියෙනවා. බලාගෙන යන්න කොහොමද?
ඔන්න ගයිස් මේක තමයි මං කියපු අර අනිත් කාමරේ. රූම් නම්බර් 404 කිව්වහම ටුවර් එක ගිය අයගෙන් දන්නේ නැති කෙනෙක් නැහැ. ඒ තරම්ම ආතල්. පේනවනේ ඉතින් ආතල් එකේ තරම පොඩ්ඩක් කීමේ වුණා නම් එහෙම වඩුම තමයි. ෆීලින් එකක් දෙන්න ෆීලින් එකක්. hours later. Good morning guys. අද අපි තුන්වෙනි දවසේ උදේ පාන්දර කියලා 7යි අපිස් පාඩ 8 විතර කිට්ටුවේදී මේ අද අපි යනවා කිව්වේ කිරින්දේ උදේ පාන්දර කට්ටේ නැගිට ගම ඩ්‍රින්ක් දානවලු අපි ගිහින් බලමු ඇත්තද බොරුද කියලා කට්ටේ දේපනවලු ගිහින් බලමු. එකෙක්වත් හම්බුන්නේ නැහැ guys. අපි දැන් අපේ ඩ්‍රෝන් එකේ යවලා බලමු මේ කට්ටිය කොහොමද මේ සෙට් වෙලා තියන්නේ කියලා. guys ඔන්න ඔය විදිහට අපි කිරින්දටත් යන්න පිටත් වුණා. කොහොමද අපි ස්කොඩ් එකේ කැම්ම?
මන්නම් කියන්නේ ගයිස් මේ වගේ ආතල්ලයක් ගන්න අනිවාර්යෙන් ටුවර් එකක් යන්න ඕනේ. ඉතින් ගයිස් ෆයිනලි අපිට අපේ ටුවර් එක ලස්සනට ගිහින් ඉවර කරගන්න පුළුවන් වුණා. අන්තිමට අපි මෙන්න මේ විදිහට තමයි ගෙදර ආවේ. දිගටම මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරගෙන යන්න. එහෙනම් ඉස්සරහට තවත් වීඩියෝ එකකින් හම්බෙමු.